අපි යමු එක්කම මේ ඊළඟ අපේ කොටස රසායනික පොහොර මිශ්‍රණ සකස් කිරීම කොටසට අපි යමු. රසායනික මේ මිශ්‍රණ ළමයි සකස් කරද්දී ගොඩක් දෙනෙක් දැන් මේ ඇතුලේ තියෙන ගණන් සෙට් එකක් හදන්න. හරිද? ඒතකොට මේක හදද්දී මේ ගණන් සෙට් එක ගොඩක්ම ව්‍යුහගත පේපර් එක තමයි ඔයාලට අහන්නේ. ඒතකොට මේ ගණන් සෙට් එක හදාගන්න අනිවාර්යෙන්ම ඔයාලට ඒ පාඩම් කරනවට වඩා ඊසිම ගාන ගොඩ දාගෙන මේ ඒක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පැහැදිලි කතාව. එතකොට මෙන්න මේ රසායනික පොහොර මිශ්‍රණයක් හදන්නේ කොහොමද? හරිද? මේ රසායනික පොහොර මිශ්‍රණයක් හදද්දී දැන් සාමාන්‍යයෙන් අපි ඔයා දැකලා තියෙනවා. අපි කෙලින්ම භෝගයට අපි අවශ්‍ය කරන පෝෂකය ඩිරෙක්ට්ම ලබා දෙන්න අපි ඒ පෝෂකය විතර ස්ථා තියෙනවා. හරිද? උදාහරණයක් හිතන්නකෝ දැන් බී වර්ග එකේ කුඹුරකට දැන් ගොයම් ගස්වල කොළ පාට ගොයම් පැල කහ පාට වෙලා තියෙනවා නේද? ඒතර ගොයම් පැල කහ පාට තියෙන වෙලාව ගොවි මහත්තයා හිතනවා මේ ගොයම් පැලේට අවශ්‍යලා තියෙන නයිට්‍රජන් කියලා. ඒකට නයිට්‍රජන් ලබා දෙන පොහොරක් අපිට ඩිරෙක්ට්ම ගහන්න පුළුවන්. සාමාන්‍ය අපි නයිට්‍රජන් ලබා දෙන්න යූරියා අපිට කෙලින්ම ගහන්න පුළුවන් යූරියා. හරි. යූරියා ගහන්න පුළුවන්. ඒකට යූරියා අපි කෙලින්ම ශාකයට ලබා දෙනවා කියන්නේ. අපිට මේ යූරියා විතර නෙවෙයි. එහෙනම් මේක පොහොර මිශ්‍රණයක් වෙන්නේ. මේක ඍජු පොහොර කියලා කියනවා. තනියව යොදන පොහොර. ඍජු පොහොර කියලා ඍජු පොහොර. නමුත් සමහර අවස්ථා තියෙනවා. දැන් ඔය වීවගාවේදීම තමයි. හරිද? වීවගාවේදීම තමයි. සමහර ගොයම් ගහේ තියෙනවා අපි කියනවා වෙදෙන අවස්ථා නම් කිරිවදින අවස්ථා. ඒතකොට මෙන්න මේ කිරිවදින අවස්ථාවේදී අපි මේ ගොයම් ශාකයට අපි ගහන්නේ බණ්ඩි පොහොර කියන පොහොර විශේෂය. නැත්නම් පොහොර මිශ්‍රණය. ඒතකොට ළමයි මේ බණ්ඩි පොහොර කියන එක තනි පොහොරක් විදිහට නෙමෙයි තියෙන්නේ. බණ්ඩි පොහොර තියෙන තනි විදිහට නෙවෙයි පොහොර මිශ්‍රණයක් විදිහට. පැහැදිලි කතාව. එතකොට මේ බණ්ඩි පොහොර හැදිලා තියෙන පොහොර මිශ්‍රණයක් අපි හදාගන්න. අන්න ඔය පොහොර මිශ්‍රණය හදාගත්තී අපිට ඕන විදිහට පොහොර ටික මික්ස් කරන්න පුළුවන්. එහෙම මික්ස් කරන්න බැහැ. පැහැදිලි කතාව. එතකොට මේ මික්ස් කරද්දී අපි යම්කිසි අනුපාතයකට තමයි මිශ්‍ර කරන්නේ. හරිද? එහෙනම් පොහොර මිශ්‍රණ හදන එකකට පොහොර මිශ්‍රණ අපි හදන එක අනුපාතයේ හරිද? පොහොර අනුපාතයකට අපි හදන්නේ. පොහොර අනුපාතය. ළමයි දෙවෙනි ක්‍රමය තමයි පොහොර ශ්‍රේණියට අනුව හදන්න පුළුවන්. හරිද? මොකද්ද? පොහොර ශ්‍රේණිය. පොහොර ශ්‍රේණිය. මෙන්න මේ කියන ක්‍රම දෙක තමයි පොහොර මිශ්‍රණය හදන්න තියෙන්නේ. හරිද කතාව? රයිට්. අපි බලමු දැන් ඔය ක්‍රම දෙකෙන් කොහොමද අපි මේ හදන්නේ කියලා. හරිද? ඕක මම පොඩි ගානකින් කියලා දෙන්න. හරිද? තියරි මේ කියනකට වඩා ගානකින් උදාහරණයකට කියලා තියෙනවා යන්න සම්භාවිතය තියෙනවා කියලා මට හිතෙනවා. හරිද? ඒ නිසා අපි ගානකින් හදමු. පළවෙනි එක දීලා තියෙන්නේ. ඒතකොට මේ විදිහට තමයි ඔයාට ගාන දෙන්නේ. මේ දෙන්නේ ළමයි පොහොර අනුපාතයට අනුව පොහොර මිශ්‍රණයක් සකස් කරන්නේ. පැහැදිලිද? පොහොර අනුපාතයට අනුව පොහොර මිශ්‍රණයක් සකස් කරන්නේ. දැන් අපි නිර්දිනවා ගාමිණී ස්වභාවයක් සඳහා පොහොර මිශ්‍රණයක් සකස් කිරීමට CIC ආයතනයේ ශක්තිය. මේ සඳහා පොහොර අනුපාතය නම් දීලා තියෙනවා. මෙන්න මේක තමයි වැදගත් කතාව. මේ පොහොර අනුපාතය. පැහැදිලිද? මෙන්න මේ පොහොර අනුපාතය කියද්දී ඔය දැනගන්න මේ ළමයි ගාන දෙන්නේ වාට හදන්න අනුපාතය. පැහැදිලිද? හරි. ඒතර කියනවා ඇමෝනියම් සල්ෆේට් ESP MOP භාවිතා කරන කිලෝග්‍රෑම් ලක්ෂයක පොහොර මිශ්‍රණයක් සකස් කරන්න කියලා කියනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය එක්කෙක් උපකරණය කරන්න කියලා. හරිද? දැන් වැඩේ පැහැදිලි. පොහොර මිශ්‍රණයක් හදන්න තියෙන කිලෝ ලක්ෂයක. ඒකට මිශ්‍ර කරන්න මොන පොහොරද? මේ ඇමෝනියම් සල්ෆේට් ESP සහ MOP. එතකොට පොහොර අනුපාතයට තමයි ළමයි හදන්න දෙන්නේ. ඒක හොඳට බලන්න ඕන කොහොමද හදන්න දෙන්නේ කියලා. ඒකවල මේ අනුපාතය දීලා තියෙනවා 90 10. හරි දැන් අපි ගාන හදමු. කොහොමද හදන්නේ? මුලින්ම ළමයි ඔයා කරන්න ඕනේ පොහොර අදින්න ලේසි දෙයක් තියෙන්නේ අර ඇති ලබ්බක් නෑනේ. හරිද? පොඩ්ඩක් අර ගණන් දෙකක් තියෙනවා පොහොර අනුපාතයේ ශ්‍රේණිය කියන. ඔය දෙක පටලව ගන්න නැතුව කොට දා ගන්න ඒවා තේරුම් ගන්න හැටි. හරි අවධානයෙන් අහන්න. හරි. පොහොර අනුපාතය 5 අණු 10 අණු 10.
ඉන්න බලන්නකො දැන් කරන්නේ. දැන් කරන්නේ ළමයි අපි දන්න පොහොර අනුපාත ලියන විදිහක් තියෙනවා. මේ ලියලා තියෙන ළමයි 1 2 3. හරිද? මුලින්ම ලියන්නේ තියරි වලදී අපි කරමු. මුලින්ම ලියන ළමයි නයිට්‍රජන් කොච්චරක් තියෙනවද කියලා. හරිද? නයිට්‍රජන් ප්‍රමාණය. පැහැදිලිද? ඊට පස්සේ ලියනවා phosphorus. ඒ කියන්නේ phosphorus තියෙන්නේ P2O5 විදියට. ඊට පස්සේ තුන්වෙනි ලියන්නේ K2O. ඒ කියන්නේ මෙන්න මේ අනුපාතවල ශ්‍රේණිය ලියන්න. මුලින්ම මම කෙලවරක ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ එක එක අනුපාත දීලා තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ මුලින්ම ඔයාට නයිට්‍රජන් කිලෝ ඉතින් අනුපාතය 5 වෙලා තියෙනවා. එහෙනම් ඔයා බලන්න ඕනේ නයිට්‍රජන් කිලෝග්‍රෑම් ගත්තොත් දැන් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 5ක් ලබා ගන්න. හරි නයිට්‍රජන් කිලෝග්‍රෑම් 5ක් ලබා අවශ්‍ය කරන්නේ ඇමෝනියම් සල්ෆේට් කොච්චරද කියලා මුලින්ම හොයාගන්න. මේ වැඩි හිතන්න එපා. කියන පිළිවෙලටම කරන්නේ. අස්සන්න හදාගන්න. හරි ළමයි දැන් අපි දන්නවා නයිට්‍රජන් තියෙන්නේ ඇමෝනියම් සල්ෆේට් හරිද? නයිට්‍රජන් නෑනේ මේ TSP වල. ඒ නිසා නයිට්‍රජන් කිලෝග්‍රෑම් 5ක් ලබා ගන්න අවශ්‍ය කරන ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය හොයාගන්න. හරිද? ඒක මුලින්ම හොයාගන්න. හරිද? දැන් අපි ලියනවා පළවෙනි හදන්නේ මෙන්න මේක. නයිට්‍රජන් කිලෝග්‍රෑම් 5ක් ලබා ගැනීම අවශ්‍ය NH4 twice සල්ෆේට් ප්‍රමාණය ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය. හරිද? කොහොමද හොයන්නේ? දැන් අපි හොයන්න මෙහෙම. අපි දන්නවා ඇමෝනියම් සල්ෆේට් ඇතුලේ නයිට්‍රජන් කොච්චරක් තියෙනවද ඒ ප්‍රතිශතය? 9යි අපි තියරිය දෙලා ගත්තා. ඇමෝනියම් සල්ෆේට් ඇතුලේ නයිට්‍රජන් 120ක් තියෙනවා. හරිද? 120ක් තියෙනවා. 20 යටට දාලා අපි 100ක් දානවා. එයා වැඩි කරන්න ඕනේ කීයෙන්ද? අපි කිලෝග්‍රෑම් කොච්චරද හදන්නේ? මේ කිලෝග්‍රෑම් 5ක් හදන්නේ. කිලෝග්‍රෑම් 5ක් හදන්නේ. පැහැදිලි කතාව. එතකොට කොච්චරක්ද කියලා අපි බලමු. මේක දැන් සුළු පස්සේ ඔයාලට එන උත්තරයක්. කිලෝග්‍රෑම් 25යි කියලා උත්තරයක් එනවා. හරිද? අපි මේක මේ පැත්තෙන් දාමු. කිලෝග්‍රෑම් 25යි කියලා උත්තරයක් එනවා. මොකක්ද මේ ආවේ? දැන් බලන්න මොකද්ද මේ ඔයාලට අවිලා තියෙන උත්තරේ කියලා. නයිට්‍රජන් කිලෝග්‍රෑම් 5ක් ලබා අවශ්‍ය කරන ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය තමයි ආවේ. රයිට්. එහෙනම් ඊළඟට මොකද්ද අපි හදන්නේ? තමයි අපිට ඊළඟට හදන්න දෙවෙනි එක. ඊළඟට හදන්නේ කවුද? මේ අනුපාතය දෙවෙනි එක. P2O5. P2O5 කිලෝග්‍රෑම් කොච්චරද? 10ක්. අනුපාතය 10යි. 10ක් ලබා ගැනීමට අවශ්‍ය 10ක් ලබා ගැනීමට අවශ්‍ය මොකද්ද? මොනවද දැන් මේ P2O5 කියලා කියන්නේ phosphorus. phosphorus ඉන්නේ කාගේද? TSP ගේ MOP ගේ. TSP කියලා. මම මේ පිළිවෙලට තමයි දීලා තියෙන්නේ. nitrogen phosphorus potassium ammonium sulfate TSP MOP. nitrogen phosphorus potassium. අඩංගු පොහොර. P2O5 කිලෝග්‍රෑම් 10ක් ලබාගෙන අවශ්‍ය TSP ප්‍රමාණය. TSP ප්‍රමාණය. TSP ප්‍රමාණය. හදමු. දැන් ඔයා දැනගන්න TSP ඇතුලේ පොටෑසියම් phosphorus කොච්චරක් තියෙනවද? 145ක් තියෙනවා. 45ක් තියෙනවා 100ට. හරිද? 45 යටට දාන්න. 100 උඩට දානවා. වැඩි කරන අනුපාතය කීයද? 10. කිලෝග්‍රෑම් 10න් වැඩි කරනවා. සුළු කරාට පස්සේ අපිට එනවා උත්තරයක් මෙතන. මෙතනින් එනවා සුළු කරාට උත්තරයක් කීයද? සුළු කරාම එනවා 22.2ක් කියලා. සුළු කරලා බලන්න 22.2ක් කියලා වර උත්තරේ එන්න ඕනේ. රයිට්. ඒකත් හරිනේ. එහෙනම් ඒකත් හදාගත්තා. තුන්වෙනි එක්කෙනා. පොටෑසියම් K2O. අපි සාමාන්‍යයෙන් පොටෑසියම් විදිහට නෙමෙයි ඉන්නේ. දන්නවා තියරද ඉගෙන ගත්තා. දැන් කවුරු හරි මේ වීඩියෝ එක බලන කෙනෙක් පාඩම බලන කෙනෙක් මම මේ වීඩියෝ එක දානවා. මේ වීඩියෝ එක දානවා. මේ ඒක බලන කෙනෙක් හිතයි දැන් මේ මොකද්ද මේ K2O කියලා දාන්නේ? පොටෑසියම් කියලා දානවා. තමයි අපි තියරි වල ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් පෝෂක ඇතුලේ දශාක් පෝෂක ඇතුලේ පොටෑසියම් ඉන්නේ K විදිහට නෙවෙයි. K විදිහට නෙවෙයි. පොටෑසියම් විදිහට නෙවෙයි. පොළ ද්‍රව්‍ය විදිහට නෙවෙයි ඉන්නේ භෞතික.
එයා රසායනිකව ඉන්නේ K2O කියන ඔක්සිජන් එක්ක බන්ධනයක් හදාගෙන ඒ සංයෝගයක් විදිහට තමයි ඉන්නේ. පැහැදිලිද? මූ විදිහට තමයි විදිහට වෙන්නේ. ඒ නිසා තමයි මේ K2O කියලා අපි දැම්මේ. රයිට්. එහෙනම් K2O කොච්චරද අනුපාතයේ කිලෝග්‍රෑම් 10ක් ලබා ගැනීමට අවශ්‍ය මොන ප්‍රමාණයද? තමයි අපිට දීලා තියෙනවා. MOP ප්‍රමාණය. MOP කියලා කියන මොනවද තමයි? Murate of potash කියන පෝෂකය. දැන් පොහොර. හරිද? මේක වන්න කොහොමද අපි දන්නවා පොටැක්ස් කොච්චරක් ඉන්නවද MOP ඇතුලේ? පොටෑසියම් ඉන්නවා 160ක් විතර ආසන්න වශයෙන් 160ක් වැඩි කරන අනුපාතයෙන් 10යි. කොච්චරක් වෙනවද අපිට? මේක සුළු වුණාට පස්සේ වෙනවා ළමයි 100 බෙදීම 6යි. කීයද අපිට? අපි දාලා බලුවට පස්සේ 16.6ක් වෙනවා ළමයි. 16.6ක් වෙනවා කිලෝග්‍රෑම්. හරි. දැන් අපි මෙන්න මේ කියන පොහොර ප්‍රමාණයක් ටික හොයාගෙන ඉන්නේ. පැහැදිලිද? පොහොර ප්‍රමාණය. පොඩි වෙලාවක් කරන් මේ හදපු ගාන හොඳට බලන්න පීවර තුනක් හදුවේ. තව ගාන ඉවරද? තියෙන්නේ නැහැ. ඉවර නැහැ. තව චුට්ටක් තියෙනවා. අපි දැන් මුල ටික හදලා ඉවරයි. මුලින්ම හදන්න වාක්‍යය මම ආයෙ කියන්නේ. ඕකේ. පොරානුපාතික දුන්න හදන්න ඕනේ. මුලින්ම දෙන්නේ නයිට්‍රජන් ફોස්ෆරස් පොටෑසියම් මුලින්ම හොයන්න නයිට්‍රජන් අදාරකක් මේ අනුපාතය ලබා ගන්න අවශ්‍ය කරන ඒ පොහොර ප්‍රමාණය කොච්චරද කියලා. ફોස්ෆරස් කොච්චරද කියලා පොහොර පොටෑසියම් අණු පොහොර කොච්චරද කියලා හොයාගන්න. රයිට්. මේක ඉක්මනට ලියාගත්තු නැති කෙනෙක් ඉක්මනට දාගන්න. දාගෙන ඉවර. දැන් අපිට මේකෙදි පොහොර වර්ග තුනක් හරි. දැන් අපිට පුළුවන් වර්ග තුන එකතු කරගන්න. හරිද? අපිට පුළුවන් මුළු පොහොර ස්කන්ධය හදාගන්න. හරි. ටෝටල් එක හදා ගන්න පුළුවන්. පොහොර ස්කන්ධය. මුළු පොහොර ස්කන්ධය හොයන්න පුළුවන්. තමයි කොහොමද මේක හොයන්නේ? මේක හදන්න පුළුවන් ළමයි මේ තුන් දෙනා එකතු කරලා. හරිද? දඩස් ගාලා එකතු කරන්න ඕන කිලෝග්‍රෑම් වලින් උත්තරේ එන්නේ. සමාන දශම ගානක් එයි. ආවොත් ආසන්න ගානට වටේ. මේ කියන්නේ මේක 25. ඒක පූර්ව සංඛ්‍යාව විදිහට දෙනවා. මේක 22.2 20යි කියලා. මේක 20යි කියලා ආසන්න වශයෙන් හිටියා. මේක ඔයාලට 17යි කියලා වශයෙන් පුළුවන්. ඒ විදිහට අරගෙන මේකට එනවා කිලෝග්‍රෑම් 64යි කියලා. මේ පොහොර අනුපාතය තමයි ඔයාලට පැහැදිලිද? රයිට්. මේක හදාගන්න රයිට්. හරි. මේක මම මකනවා ඊට පස්සේ ඒ ඉතුරු ටික මේ වීඩියෝ එක බලන කට්ටිය ස්ටොප් කරලා දාගන්න අපේ ළමයි ටික ලියා ගන්න ඈ. රයිට්. අපි යමු මෙන්න මේ ටික හරි. දැන් ඔහොම තියන්න. දැන් අපිට මෙන්න මේ උත්තරේ ඕනේ. ඒක ලියා ගන්න පැත්තකින්. මුළු පොහොර ස්කන්ධය ළමයි ආවා. හරිද? ටෝටල් එක. හරිද? ටෝටල් එක ආවා. ඉතුරු ටික දැන් අපිට ඕනේ නැහැ. රයිට්. දැන් බලමු ඊළඟට මොකද කරන්නේ කියලා. අපි මේ ගණන් ලොකුවට අමාරු. හරිද? ලොකුවට අමාරුවක් නෑ මේ අර අවබෝධයෙන් හැදීම තමයි වැදගත්. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ දැන් අපිට කියන්නේ මොකක්ද කියලා? පොහොර කොච්චරද? කිලෝ ලක්ෂයක් මේ කිලෝ ලක්ෂයක් හදන්න අපිට එක එක පොහොර ප්‍රමාණය තමයි ඕනේ. දැන් මේ නයිට්‍රජන් අනුපාත, ફોස්ෆරස් අනුපාතයන්, පොටෑසියම් අනුපාතයන් සපුර ගන්න පොහොර කොච්චරක් ඕනද තල වශයෙන්? කිලෝ 64ක් ඕනේ. හැබැයි කිලෝ 64ක් යවුවා කියලා මේ කිලෝ මේ ලක්ෂයක් හදන්න බෑ. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ පෝෂක කොච්චරක් මෙයාට ඕනේද කියලා බලන්න. හරිද? කොච්චරක් ඕනේද කියලා බලන්න. එතකොට අපි සම්මේ මෙන්න මේ කිලෝග්‍රෑම් ලක්ෂයේ මිශ්‍රණයට අපි අවශ්‍ය කරන එක එක පොහොර ප්‍රමාණය කියන්නේ. දැන් බලන්න කරන විට දැන් දෙවෙනි පියවර. අර ටික වෙනම හෙව්වා කිලෝග්‍රෑම් ප්‍රමාණය හොයාගත්තා. ඊට පස්සේ අපිට හදන්න කියන්නේ කිලෝග්‍රෑම් ලක්ෂයක්නේ. කිලෝග්‍රෑම් ලක්ෂයේ මිශ්‍රණයට අවශ්‍ය NH4 ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය. දැන් තමයි අපි එක එක හොයන්නේ. පොරම් හොයන්නේ. හරිද? දැන් බලමු මොකද කරන්නේ. හරි දැන් ඔයාලට මුළු කොච්චරක් තුන් දෙනාට එකතු කීයද? කිලෝග්‍රෑම් 64යි. කිලෝග්‍රෑම් 64යි.
මෙන්න මේ කිලෝග්‍රෑම් 64 කිලෝග්‍රෑම් 64 ඇමෝනියම් සල්ෆේට් මතකද? වාට මතකයි ඇමෝනියම් සල්ෆේට් කිලෝග්‍රෑම් 24යි 25යි නේද? 25යි. මට මතකත් නැහැ කීයද කියලා. 25යි නේ. 25. ඊට පස්සේ කියන්නේ නයිට්‍රජන් ඇමෝනියම් සල්ෆේට් විතරයි. ඊට පස්සේ අරයා 22.2 කියලා අපි 22ට ගන්න කිව්වා. ඊට පස්සේ අරයා 17කට අපි ගන්න කිව්වා. ඔය තුන් දෙනානේ ආවේ. ඔය තුන් දෙනා එකතු කරලා තමයි 64 එන්නේ හරියට. මෙතන 25යි. හරිද? කිලෝග්‍රෑම් ලක්ෂයක මිශ්‍රණයට අවශ්‍ය කරන ඇමෝනියම් සල්ෆේට් ප්‍රමාණය 64ට මෙයා කොච්චරක් ඉන්නවද? 24ක් ඉන්නවා. කොච්චරද හදන්න ඕන තමයි. මූ හදන්න ඕනේ ලක්ෂයක්. ලක්ෂයක් හදන්න ඕනේ. දැන් මේක සුළු කරලා බලන්න. කොච්චරක් එනවද කියලා. මේක සුළු කරලා බලන්න කොච්චරක් එනවද? තමයි මේක සුළු කරාට පස්සේ මම හදපේකේ උත්තරය ඇවිල්ලා තියෙනවා 39062යි. හරිද? 39062යි දශම ගානක් ඇවිල්ලා තියෙනවා. දශම 5ක් කියලා කිලෝග්‍රෑම්. හරිද? එතකොට මේක තමයි ළමයි පොහොර ප්‍රමාණය. ඇමෝනියම් සල්ෆේට් පොහොර ප්‍රමාණය මෙච්චරයි. හරිද? මෙන්න ලක්ෂයක් හදන්න ඇමෝනියම් සල්ෆේට් නම් ඕනේ 32ක්. ඊට පස්සේ බලමු මොකද විදියට කරනවා. කිලෝග්‍රෑම් ලක්ෂයක් හදන්න මම මේක ලියන්නේ ආයේ. කිලෝග්‍රෑම් ලක්ෂයක් හදන්න මිශ්‍රණයට අවශ්‍ය කරන මොන ප්‍රමාණයද? TSP. TSP ප්‍රමාණය. TSP ප්‍රමාණය. ඊට පස්සේ කොහොමද හදන්නේ? TSP ප්‍රමාණය හොයන්න කොහොමද? හොයන්න මෙහෙම. අපි මුළු ගාන කීයද? 64යි. 64න් TSP කොච්චරක් හිටියද? 22කට අපි වටේ ගත්තා. ඊට පස්සේ කොච්චරක් හදන්න ඕනේද? 10 ලක්ෂයයි සුළු කරාට පස්සේ කීයක් එනවද මේ දෙන්න සුළු කරන්න? මේ එකම සුළු කිරීම තියෙන්නේ 64න් බෙදන්න තියෙන්නේ. සුළු කරාට පස්සේ ඇවිල්ලා තියෙනවා 34365ක් කියලා උත්තරේ. ඔයාලා සුළු කරලා බලන්න උත්තරේ එනවද කියලා. 34365 මේ පාඩේ ලියමුනේ. මේ පාඩේ ලියමු. 34375යි කිලෝග්‍රෑම් මේ TSP ප්‍රමාණය. ඊට පස්සේ ළමයි අවසානයේට හදන්න තියෙනවා. හරිද? ඊට පස්සේ අවසානයේට හදන්න තියෙනවා මොකක්ද? කිලෝග්‍රෑම් ලක්ෂයක් සෑදීමට අවශ්‍ය කරන MOP ප්‍රමාණය. MOP ප්‍රමාණය. හරිද? MOP ප්‍රමාණය. ළමයි මූ හදන්න කොහොමද? මූ හදමු අර විදිහටම තමයි. 64යි මූ 17යි ලක්ෂයට වැඩි කරා උත්තරේ කී දෙන්නේ? උත්තරේ කී දෙන්නේ? ළමෝ උත්තරේ නෝ ළමයි 26562.5යි. 26562.5යි. 26562.5යි කිලෝග්‍රෑම් කියලා. ඔන්න ළමයි කිලෝග්‍රෑම් ලක්ෂයක පොහොර මිශ්‍රණය හදන්න අවශ්‍ය කරන MOP, TSP සහ ඇමෝනියම් සල්ෆේට් පොහොර ප්‍රමාණයන් ටික හෙව්වා. මෙන්න මෙයා තමයි ඔයාලට ඔය ගානේ පැහැදිලිද? මෙයා උත්තර තුන තමයි. මෙන්න උත්තර තුන වාට එන්න ඕනේ. සුළු කරලා බලන්න ළමයි. මෙතනින් එහාට පොහොර අනුපාත වලින් ඉන්නේ. හරිද? මේ මට්ටමෙන් එහා ඉන්නේ. ඒ නිසා මේක මුලින් බලන්න. ඒකට පොහොර අනුපාතය පුළුවන්. පැහැදිලිද? මේ වීඩියෝ එක මම YouTube එකට දානවා. ඒකට ඒක ඔයාලට බලන්න පුළුවන් නැවත වතාවක්. එතකොට මට මේකේ මෙච්චරයි. මේකේ මෙච්චරයි. ආයේ ඊළඟට පොහොර ශ්‍රේණියට තියෙනවා. ඒක ඊළඟ වීඩියෝ එකක් විදිහට දාන්නම්. ඒක අවුලක් නෑ. ඒතකොට පොහොර ශ්‍රේණියට ඒක ගන්න හදාගන්න. රයිට් එච්චරයිනේ. රයිට්. එහෙනම් හරි.